Hey guys, කොහමද? ඔයාලා ගොඩක් කාලයක් ඉඳන් මගෙන් ඉල්ලුවා මිනි vlogs ගේන්න කියලා. ඉතින් දිගටම ඒක පහු කර ඉඳලා ඔන්න උයන වීඩියෝ එකකින්ම අද ඔයාලගේ මිනි vlogs ටික පටන් ගන්න හදන්නේ. අද විශේෂ දවසක්. මොකද දන්නවද? අද අපේ අම්මගේ උපන්දිනය. ඉතින් එදාම තවත් තුන විශේෂ දෙයක් තමයි මගේ යාළුවෙක් ප්‍රෙග්නන්ට් කියලා මට කිව්වා. අපි පොඩි කාලේ ඉඳන්ම මට මතකයි අපේ අම්මා කවුරුම හරියා දන්න කෙනෙක් ප්‍රෙග්නන්ට් කියලා කිව්වොත් උණු උණුවෙන් රසම බත් එකක් අරගෙන යනවා. ඉතින් අද අම්මගේ උපන්දිනය දවසේ මම හදන්නේ මගේ යාළුවට ඒ වගේ රසම රස බත් එකක් අරගෙන යන්න. එහෙනම් ඔයාලත් එක්ක එකතු වෙලාම අපි අද මොනවාද හදන්නේ කියලා බලමු. ඔයා කන්න ආස කරීසුත් මේ අතරතුර තියන්න පුළුවන්. මේ නම් මං ආසම කෑමක්. අල වැඩිපුර දාලා හදන බීට්‍රූට් කරි එකක්. වැඩිපුර උකුවට කිරි දාලා හින්දලා තමයි හදලා තියන්නේ. මේක ගැන නම් ඔයාලට කියන්නම ඕනේ. මේ තියන්නේ මේ ළඟදී ජපානයේ ජීවත් වෙන අක්කා කෙනෙක් මට එවපු කොස් වගයක්. ඔයාලා දකින්න ඇති මුලින්ම පැකට් එක ඇතුලේ තියෙද්දි ඒ කොස් එක හරීම වේලිලා තියන්නේ. නමුත් උණු වතුරේ පැය භාගයක් දාලා තිබ්බොත් ඒ කොස් එක මෙන්න මේ වගේ දැන් කොස් ගෙඩියක් කැපුවා වගේ හැදිලා එනවා. හරිම රසට තිබ්බ කොස් කරි එකක් මේක. හදලාම මම ඔයාලට පෙන්නන්නම් මේ කරි එක කොයි වගේද කියලා. මේ තියන්නේ මම හදාගත්තු රසම රස කොස් කරි එක. ගොඩාක් කාලෙකින් තමයි මට මේ වගේ කොස් එකක් හදන්න පුළුවන් වුණේ. මොකද හේතුව වෙන රටක ජීවත් වෙන කෙනෙක්ට ඉතින් කොස් ඒ වෙලේම ගන්න තැනක් නැහැනේ. ජපානයේ ජීවත් වෙන කෙනෙක් නම් ඔයාටත් කොස් කන්න ආසාවක් තියෙනවා නම් මේ තැන ගැන මම ඔයාලට විස්තර කියන්නම් ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම බලන්න. මමත් දවල්ට කෑම කාලා හිටපු නැති නිසා කොස් හදපු ගමන් මටත් පොඩි බඩගින්නක් ආවා. ඉතින් මුලින්ම මගේ යාළුවාගේ කෑම ටික හදන එක පැත්තකින් තියලා දැන් මම හදපු කොස් එකේ රස බලන්න හදන්නේ. අද වැඩිපුරම හොඳම දේ තමයි මං කට්ට කරෝල තෙල් දාලා හදලා තියෙනවා. බිත්තර මස් වලට වඩා මම වගේ කරෝල කන්න කැමති කෙනෙක් ඉන්නවද? ඔයත් කරෝල කන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකකින් කියන්න. මම කට්ට කරෝල, හාල් මැස්ස වගේ දේවල් වලට හරිම ආසයි. කොළ ටිකක් නම් අනිවාර්යෙන්ම තියෙන්න ඕන කියලා හිතුන නිසා මම කේල් කොළ මැල්ලුමකුත් හදාගත්තා. ඊට පස්සේ ලංකාවේ ගොඩ දෙනෙක් කැමතිනේ කජු උයලා කන්න. ඒ නිසා උකුවට කජු එකකුත් හදාගත්තා. මේ තියන්නේ මම හින්දලා හදාගත්තු පරිප්පු කරි එක. අපේ තාත්තා ජපාන් එද්දි මට කළු කුඩු ගෙනත් දුන්නා. ඒකෙන් ටිකක් තමයි උඩින් ඉහලා තිබ්බේ. මම ලංකාවේ කෑම වලට ගොඩාක් ආස කරන නිසා ටික ලංකාවේ කරීස් හදන්න පුරුදු වෙන ගමන් ඉන්නේ. හැබැයි අපේ පවුලේ වැඩිපුරම කෑම හදන්න පුළුවන් කෙනා තමයි අපේ තාත්තා. එයාට ලංකාවේ කෑම වලින් හදන්න බැරි දෙයක් නැහැ. අද මම කෑම වර්ග 8ක් විතර හදාගත්තා. ඔයාලට මම එකින් එක පෙන්නන්නම් මොනවද අපි හදාගත්තේ කියලා බත් එක බෙදා ගන්නකොට. අපේ ගෙදර පොඩි කාලේ ඉඳන්ම අම්මයි තාත්තයි දෙන්නම කියන දෙයක් තමයි කෙනෙක්ට කන්න බොන්න දෙද්දි මදි නොකියන්න දෙන්න ඕන කියලා. ඉතින් ඒ නිසාම අද ගෙදර තිබ්බ දේවල් වලින් හදන්න පුළුවන් උපරිමේ මං හදාගත්තා. මේ තමයි අද තියෙන දේවල් ටික. පොල් සම්බෝල, කජු කිරට උයලා, පරිප්පු හින්දලා, කොළ මැල්ලුම්, බීට්‍රූට් කරි එකක්, කට්ට කරවල තෙල් දාලා, කොස් ටෙම්පරාදුවත් එක්ක බිත්තර තම්බලා. අමතරව පපඩනුත් තියෙනවා. මගේ ඉන්න යාළුවොත් එක්ක එකිනෙට විතරක් කෑම එකක් අරගෙන ගිහිල්ලා නවත්තන්න බෑ. අනිවාර්යයෙන්ම ප්‍රෙග්නන්ට් නැති වුණත් අනිත් කට්ටියත් කෑම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම අනිත් අයටත් එක්කම දැන් තව කෑම ටිකක් බෙදා ගන්න ගමන් මේ. ඒ හැම කෙනෙක්ටම හරිම ආදරෙන් හරිම ආසාවෙන් තමයි මම මේ කෑම ගෙනියන්නේ. ඒ වගේම තමයි කාලේ ඉවර වුණාම මට අනිවාර්යයෙන්ම මැසේජස් ගොඩාක් එවනවා. හැමදාම රසයි thank you කියලා. ඉතින් මට වටින්නෙම අන්න එයාලගේ වචන ටික. මේ විදිහට තමයි මම අම්මගේ උපන්දින දවසේ මගේ යාළුවන්ගේ කෑම ටික ලෑස්ති කරගත්තේ. එහෙනම් ඔයාලගේ මිනි vlog එක අදට ඉවර වෙනවා. ඊළඟ මිනි vlog එකත් අනිවාර්යෙන් බලන්න. ඔයාලගේ ideas උත් කියන්න. bye bye. ආදරේ.